ඒ කියන්නේ ඇයි ඔයා ලොස්සුනේ එහෙම? සුනා කියන්නේ අයියේ මේ මංගා ඩොලර් 10ක් තිබ්බේ. මම ඒක පොඩි ලොකු ගේමක් දීලා මම අප් කරගත්ත ඩොලර් 50ක් 60ක් වගේ අප් කරගත්තා. ඔව්. අප් කරලි වෙලා කොහමද ඩොලර් 60 හදාගත්තට දැන් මංගා ඩොලර් තියෙනවනේ. මාකින්ද පොඩ්ඩක් තව පොඩ්ඩක් වැඩි කරගන්න කියලා පොඩ්ඩක් වැඩියෙන් දාලා මං මැල්ලුවා ට්‍රේඩ් එක. ඔව්. ඔක්කොම මේ ගියා අයියේ නෑ වොලට් එක. ඔයා දන්නවද එතන ඔයා ලෙස් වෙන්න එකම හේතුව මොකද්ද කියලා? නෑ. මෙහෙමයි. අපි ට්‍රේඩින් කරන්නේ යම්කිසි ප්ලෑන් එකකට. දැන් ඔයා අද ඩොලර් 10ක් ඔයා earn කරනවා නම් ඔයාගේ වොලට් බැලන්ස් එකෙන් අපි කියලා තියෙන 105ක් දාන්න කියන 105ක් හෝ 102ක් දාන්න කියලා අපි කියලා තියෙන්නේ. ඊට එහා දාන්න කියලා නෑ නේ අපි ස්ටුඩන්ට්ස්ලාට. අපි දාන්න කියලා 105ක් හෝ 102ක්. ඔයා අද ඩොලර් 10ක් හෝ මාජින් එකට දාලා ඔයා ඩොලර් එකක්ද දෙකක්ද හොයන්නේ. ඔයා ඊළඟ ට්‍රේඩ් එකට දාන්නේ ඒ ඩොලර් දෙකත් එක්ක. ඔයා දැන් අද මාජින් එකට 10ක් දැම්ම නම් අද ප්‍රොෆිට් එකත් එක්ක තමයි ඔයා හෙට ට්‍රේඩ් එකට මාජින් එක දාන්නේ. එහෙම දාන්නේ නෑ ට්‍රේඩ් කරනකොට. ට්‍රේඩ් කරනකොට දාන්නේ ඔයාද මාජින් එකක් පාවිච්චි කරනවා නම් ඒක 102 නම් 102මයි පාවිච්චි කරන්නේ. ඔයා ගන්න ප්‍රොෆිට් එක වෙනම ෆන්ඩින් මේ වොලට් එකට දාගන්න බැලන්ස් එක මාරු කරගන්න.